Freitag from Germany. I'm a doctor for the mind, not for the body. And I have eye problems for many years. I was diagnosed with beginning cataract 5 or 6 years ago. And I could have had a surgery, and I think I would have decided for surgery. But then there came another problem after I got ill with COVID 2.5 years ago. My the strength of my eyes deteriorated a lot. So it was about from 320 dioptries to 8 or 9 short-sighted, and that really bothered me a lot. And in Germany, I did not find a real support for that problem because it was not yet known that COVID goes on the eye nerves. Now there's research on it also from Max Planck Institute. You can find it in the web. But 2.5 years ago, there was little knowledge about that. And then thanks to my friend in Sri Lanka, I came here to know that Sadhu, who treats all kinds of eye illnesses and problems. And I began last year with the treatment and with the consultation. And this year I renew it, and also at home in Germany I did some treatments with drops and with a paste around the eyes. And I feel that the problem with the nerves and also cataract is improving. It's not like a miracle, but it is improving, and I can see without glasses, which before was not possible. So I'm very glad about that, and I'm also glad that some help is offered to me, because in Germany the eye doctors do not offer that much things for problems with the optic nerve, and the neurologists, they don't care about it either. So it's a little between two kinds of doctors, and I think here the indigenous medicine has much more experience in those diseases, and I am very fond to have found that very old treasure of indigenous medicine in Sri Lanka. So thanks to that, I feel that things improve. Thank you. මම ඉන්නේ මේ පැත්තේ මඩම් පැල්ල කියලා තැනක. ඉතින් මම අහලා තියෙනවා මෙතන ගොඩක් මේ සාදු හුඟක් අයට IS වල වෙදකම් කරනවා කියලා. ඉතින් මම ඒකින්ද තමයි මෙයා මගේ යාළුවේ. ඉතින් මම එයාව මෙතනට යොමු කරේ එහෙ විදියට. සන්තෝෂයි එයා මේ ඉන්ඩිජිනස් මෙඩිසින් ඒ කියන්නේ දේශීය වෛද්‍ය ක්‍රමයට එයා හරි ආසල් කෙනෙක්. ලංකාවට එයා නිතරම එනවා. ඉතින් දැන් මොකද එයාගේ ඔය ඇස් ප්‍රශ්නින්ද දැන් එයා හුඟක් එයාට මේ සනීපයක් දැනෙනවා කියලා. නැත්තම් එයාට ගොඩක් අර සර්ජරි ඒ කියන්නේ ඔපරේෂන්ස් එම කරන්න තිබුණේ. එයා කරක්කක් දැන් කරන්නේ නැහැ. ඉතින් මේක එයාට ගොඩක් සුවය එයාට දැනෙනවා කියලා එයා මට කියනවා. ඉතින් අපේ ගෙදරින්දම තමයි ඒක ප්‍රතිකාර කරන්නේ. ඒ මෙතන සාදු දෙන්න මොකද බේත් දීලා අයිස් වටේ ගාලා ඒක තේරම කරන්නේ අපේ ගෙදර ඉඳන්. ඉතින් එයා තා මාසයක් ඉන්නවා. ඒකට කරලා ආපහු මෙතනට එනවා. මේ සාදු එයාට මේ ඒ කරන විදිහට එයා හරිම සන්තෝෂෙන් ඒක මේ කරන්නේ. හරියට හොඳක් සුවයක් දැනෙනවා කියලා එයාට නිතරම කියනවා. එයා ඇත්තටම දැන් මම ඇත්තටම අරන්නේ නැහැ. මේක කරේට මේගොල්ලෝ මට කියනවා මගේ ඇස් වලින් මට ප්‍රශ්නයක් කියලා නැහැ තවම. ඉතින් මේ මගේ යාළුවා ගැබි කියනවා එයාට හොඳ සුවයක් දැනෙනවා කියලා. ඉතින් එයා යොමු කරන්න දෙනවා එයාගේ යාළුවන්ටත් එහෙ අයව. එහෙ ඉන්න ජර්මනියේ ඉන්න යාළුවන්ටත් එයා ඒව ගැන කියන්න එයා මේ කියලා තියෙනවා දැනටම. ඉතින් මාදාට ඉස්සරහට එයාගොල්ලොත් එයි මෙහාට ඒ වගේ ප්‍රතිකාර ගන්න. වල තියෙන ප්‍රශ්න ගැන. ඇත්තම ඒකම හරිම ආඩම්බරයි. මොකද අපේ දේශීය දේවල් හුඟක් අය දන්නේ නැහැ. දැන් ඔය ආයුර්වේද කියලා තියෙනවා ඒක හැමෝම දන්නවා. ඒකට දේශීය වෙදකම ගැන වැඩි කවුරුත් දන්නේ නැහැ. ඒ කියන්නේ මේ ලංකාවේ ඉන්න අයත් හරියට දන්නේ නැහැ. ඉතින් ඒකින්ද දැන් මේක ලොකු දෙයක් අපිට මේක ගැන ඒ කියන්නේ දැන් මේක ගැන ගොඩක් හුඟක් අයට ඉගෙනගෙන මෙතනින් මේ වගේ තැන්වලින් ඇවිල්ලා ඉගෙනගෙන පිටරට වුණත් මේවා ව්‍යාප්ත කරන්න පුළුවන් මේ වගේ දේවල් අපේ රටෙන් මේ තියෙන දේවල් කියලා කියන්න පුළුවන්. හරි ඒ ගැන අපි ආඩම්බර වෙන්න ඕනේ. එතන මේ මගේ ළඟට එනවා ගොඩාක් මේ වගේ විදේශ ජාතිකයෝ. ඉතින් මමත් ඒගොල්ලන්ට හැමෝටම මේක ගැන කියලා තියෙනවා. ඉතින් ඒගොල්ලෝ හැමෝම හරි ආසයි මේව ගැන ඉගෙන ගන්නත්. ඒ කියන්නේ ඉස්සරහට මට හිතෙනවා මේ අපේ රටටත් ලොකු මේ
අපේ ආර්ථිකයට උනත් හොඳට උදව් වෙන්න දේවල් තමයි මේවා. ඒ කියන්නේ අපි මේවා ව්‍යාප්ත කරන්න ඕනේ කියලා මට හිතෙන්නේ. ඒ කියන්නේ ආර්ථිකයට හිටම උදව් වෙන දේවල් මේවා. මොකද මේවා අපි මේ කියන්නේ හැමෝටම මේවා කියලා දෙන්න ඕනේ. අපේ රටේ මේවා තියෙන දේවල් ගැන. හුඟක් ළමයි වුණත් ලංකාවේ ඉන්න ගොඩක් අය මේවා ගැන දන්නේ නැහැ හරියට. ඉතින් ඒකත් අපිට මේ ඉස්සරහට මේ අපිට අඩු ගන්න මේ මොකද දැන් තියෙන ආණ්ඩුවත් එක්කත් මොනවාරි මේවා ගැන කතා කරලා මේවා ව්‍යාප්ත කරලා අපිට මිනිස්සු දැනුවත් කරලා මේ ගැන මේ කියන්නේ පෙළක් ඇට පිටරටින් වල ඉගෙන ගන්න කැමති නම් විදේශිකව ආසය මේවා ගැන ඉගෙන ගන්න. මොකද දැන් ඒගොල්ලන්ට බටහිර වෙදකම් ඒගොල්ලෝ කැමති නෑ එච්චර. මොකද ඒගොල්ලන්ට ඒවා නිකන් දැන් පාවිච්චි කරලා මිනිස්සුන්ට අමුතු ලෙඩක් හැදිලා ඒවා බෙහෙත් පාවිච්චි කරලා බටහිර ක්‍රමයට. ඉතින් මේ වගේ දේවල්ට ඒගොල්ලෝ හරිය කැමැත්තක් දක්වනවා කියලා මට මම අහලා තියෙනවා. ඔව් ඇත්තටම දැන් මේ වගේ ඒවා දැනුවත් කරොත් ලෝකෙ කියන්නේ අපි මෙතනට මේ වගේ දේවල් අපේ රටේ තියෙනවා. මේ වගේ මේ ප්‍රතිකාර එක ලෙඩවලට. ඒකනොත් ඉතින් අපේ ආර්ථිකයට ගොඩාක් උදව් වෙයි කියලා මට හිතෙනවා. මොකද මේ ඒක දැන් අපේ ආර්ථිකයට හුඟක් මේ දවස්වල අපිට ඕනේ ආර්ථිකය වර්ධනය කරගන්න. ඉතින් මේ මම හිතනවා මේවා පිටරටවල දැනුවත් කරන්න ඕනේ. අපේ රටේට සංචාරකයෝ ඇවිල්ලා මේවට ඒ කියන්නේ මේ දැන් ලෙඩ තියෙන ගොඩාක් අය ඉන්නවනේ ලෝකේ හැමතැනම. ඉන්නවා ලෙඩ තියෙන අය. දැන් මම පෙලක් වෙලාට ඔය කවුද මේ ඉස්සරිතිය ජාමේ මොකද චාන්සලර් ජර්මනි වල හිටිය හෙල්මට් කෝල් එයාත් ලංකාවට ඇවිල්ලා තියෙනවා. එයා මේ ලංකාවට ප්‍රතිකාර ගන්නවා. ඉතින් මේ එයා දැන් අඩු ගන්න ස්පිරිතාලෙකුත් හදලා දීලා තියෙනවා ලංකාවට. මොකද එයා සුනාමි කාලේ තමයි ආවේ ලංකාවට. එයාවත් අහු වුණා. සුනාමියට පස්සේ එයාව බේරගත්තා. ඉතින් ඒක වෙනුවෙන් එයාත් මේ ගාල්ල පැත්තේ ලොකු ස්පිරිතාලෙකුත් හදලා දුන්නා. මේ ඒ වගේ. ඉතින් මේ වගේ දේවල් අපි ගාක් මේ ප්‍රසිද්ධ කරන්න ඕනේ කියලා මට හිතෙන්නේ. දැන් පහුගිය ටිකේම රටවල් ගණනාවකින් විදේශික හාමුදුරුවරු ඒ වගේම ගිහි ජනතාව මගෙන් බෙහෙත් ගන්න මේ ස්ථානයට එන්න පටන් ගන්න තියෙනවා. විශේෂයෙන් ඇමරිකාව, ඊළඟ ඕස්ට්‍රේලියාව, ජර්මනිය, ඊළඟට බංග්ලාදේශය කියන මේ රටවල් හතරෙන් තමයි වැඩි පිරිසක් සම්බන්ධ වෙන්නේ. ඉතින් ඇත්තටම අර විදේශිකයෝ නිසා ඒ අය එනකොට මම අපේ ලංකාවේ ඉන්න අයට කියනවා මේගොල්ලෝ විදේශ කට්ටියක් නිසා අපි පොලිමෙන් පිට ගමු කියලා ඒ අය කැමැත්ත ප්‍රකාශ කරනවා. ඉතින් බොහොම සතුටින් ඒ අය කතා බහ කරලා යනවා. මොකද පාර දෙකේ යනකොට යම්කිසි ආකාරයක ගුණයක් මම ඒ අයට අරන් දුන්නා. උගාක්ම ප්‍රශ්න වෙලා තියෙන්නේ මට මේ හම්බෙච්ච ඔක්කොම ටික ඇස් පේන්නෙම නැති අය. අන්ධම වෙච්ච අය. මම ඒගොල්ලොත් එක්කලා කතා කරලා කිව්වා එකන් එන කට්ටියට ටිකක් හරි පෙනුම තියෙනවා නම් මට කිසිම ප්‍රශ්නයක් නැතුව ගන්න පුළුවන් කියලා. ඉතින් ඒ අයගෙන් දැන් 80 දෙනෙකුට විතර ප්‍රමාණයක් යම් ප්‍රමාණයක ගුණයි. මොකද අවුරුදු 10ක් 15ක් ඇස් පේන්නෙම නැතුව ගිහින් ඉන්න අය තමයි ඒ රටවල් වලින් එන්න පටන් ගත්තේ. මොකද එක්කෙනෙක් දෙන්නෙක් මම සනීප කළා කරනකොට ඒ අය එහෙන් ප්‍රචාරය කරලා විශාල පිරිසක් දැන් විදේශිකයෝ එන්න පටන් ගන්න තියෙනවා. ඉතින් ඒ අය බොහොම සතුටින් එන්නේ අපේ සිංහල වෙදකම පිළිබඳව. මට එකන් එන අය කිව්වා මෙච්චර මේ අපි පිට රටේ ඉඳන් එනවා ලංකාවේ අයට මේ ඇස් රෝග හැදෙන්නම විදිහක් නැහැ. මුළු ලංකාවම සනීප වෙන්න එපා. මේ වගේ හාමුදුරුවමක් ඉන්නකොට කියලා එහෙම කිව්වා කියලා ඒ විදේශීය කාන්තාවන් කීප දෙනෙක් සඳහන් කළා කියලා මට එකන් එන ගයිඩ්ලා සඳහන් කළා. ඉතින් කොහොම වුණත් කමන්නේ මම ඇත්තටම ඉතින් සන්තෝෂ වෙනවා විදේශ රටවල් වලින් සනීප කරන්න බැරි අක්ෂි රෝග මට මංගාවට ඇවිල්ලා මම සනීප කරන එක ලංකාවට ලොකු කීර්තියක් ලබා දෙන්න හැකියාව ලැබුණේ ගැන ඉතාම සන්තෝෂ භාවයට පත් වෙනවා. මම උපරිමයෙන්ම මහන්සි වෙලා ඒ ලංකාවේ වගේම විදේශික අයත් සනීප කරන්න කැප වෙලා ඉන්නවා.